ආයුබෝවන් සියලු දෙනාම ඉතා සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. තාම subscribe වෙලා නැත්නම් subscribe වෙන්න. එවිට වීඩියෝ එකක් නිකුත් කළ වහාම දැනගන්න පුළුවන්. දැනට නිකුත් වෙලා තියෙන වීඩියෝ වලින් යම් ප්‍රමාණයක් description area එකේ දාලා තියෙනවා. සියලුම වීඩියෝ බලන්න channel එකට එන්න. යම් ඖෂධයක් පිළිබඳ වීඩියෝවක් නිකුත් වෙලා තියෙනවද කියලා බලන්න. ඖෂධයේ නම ඉංග්‍රීසියෙන් යොදලා in සිංහල ලෙස යොදලා YouTube search කරන්න. එවිට වීඩියෝ එකක් තියෙනවා නම් පහසුවෙන් පෙන්වාවි. මේ වීඩියෝවෙන් පෙනිකොෆ් සිරප් වර්ග දෙක ගැන කතා කරමු. මේ පෙනිකොෆ් නිෂ්පාදනයේ සිරප් වර්ග දෙකක් දකින්න පුළුවන්. එකක් නිෂ්පාදකයා නම් කරලා තියෙනවා පෙනිකොෆ් ජූනියර් කියලා. අනිත් එක නම් කරලා තිනවා පෙනිකොෆ් කෝෆ් සිරප් කියලා. මෙම ඖෂධයේ තොරතුරු පත්‍රිකාව මෙම වීඩියෝ එකේ පහළ කොටසින් ඔබට බලා ගන්න පුළුවන්. ඒක වෙනම PDF එකක් විදියට ලබා දීලා තියෙනවා. සිරප් වර්ග දෙකේම වැඩිපුර විස්තරයක් දැනගන්න අවශ්‍ය කෙනෙකුට ඒ ලින්ක් මගෙන් ගිහිල්ලා ඒ දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී නිකුත් වෙන යම් වීඩියෝ වලදී මෙම තොරතුරු පත්‍රිකාවල PDF එක ලබා දෙන්න පුළුවන් අවස්ථාවලදී ලබා දීමට උත්සාහ කරනවා. ඒ වගේම දැනට ලබා දීලා තියෙන වීඩියෝ වලත් මම අලුතෙන් උත්සාහ කරනවා ඒකේ PDF එක ඒකට අප්ලෝඩ් කරන්න. ඔබ ගිහිල්ලා බලන්න සමහර විට ඒකේ PDF එක බලා ගන්න අවශ්‍ය නම් එතනින් බලා ගන්න පුළුවන් වෙයි යම් ඖෂධවල. මේ ඖෂධ නාමය වෙන්නේ ඩයිපෙන්හයිඩ්‍රමීන් හයිඩ්‍රොක්ලෝරයිඩ්. මේක ඇන්ටිහිස්ටමීන් එකක්. ඇන්ටිහිස්ටමීන් කියන ඖෂධ කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ඇන්ටිහිස්ටමීන් වල ප්‍රසිද්ධම ඖෂධයක් තමයි ක්ලෝපිනමීන් කියලා කියන්නේ. එහෙම නැත්නම් ක්ලෝපිනරමීන් කියලාත් කියනවා. ජනප්‍රියම වෙළඳ නාමයක් තමයි පිරිටන් කියලා කියන්නේ. එනම් මෙම නිෂ්පාදනයේත් එම ලක්ෂණ දකින්නට ලැබෙනවා. පෙනිකොෆ් ජූනියර් සිරප් එක මිලිලීටර් 60 ලෙසෙන් තමයි දකින්නට ලැබෙන්නේ. අනිත් සිරප් එක මිලිලීටර් 100 වශයෙන් තමයි දකින්නට ලැබෙන්නේ. මේ සිරප් දෙකම සැලකුවහම අඩංගු වෙන ද්‍රව්‍ය අපි මෙතන දක්වලා තියෙනවා. ඒ වගේම මෙම සිරප් වර්ග දෙකේම ප්‍රධාන ඖෂධය වෙන ඩයිපෙන්හයිඩ්‍රමීන් හයිඩ්‍රොක්ලෝරයිඩ් 13.5ක් තමයි අඩංගු වෙන්නේ. අවශ්‍ය කෙනෙක් පත්‍රිකා පරීක්ෂා කරලා බලන්න. එතකොට ඒ වෙනස හොඳින් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මේ සිරප් වර්ග දෙකේම ඇමෝනියම් ක්ලෝරයිඩ්, මෙන්තෝල් සහ සෝඩියම් සිට්‍රේට් අඩංගු වෙනවා. නමුත් වැඩිහිටියන් සහ 12ට වැඩි දරුවන් සඳහා ලබා දෙන සිරප් එකේ පමණයි ඇල්කොහොල් යම් ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ. ඇල්කොහොල් 100ට 5ක ප්‍රමාණයක් ඒ සිරප් එකේ දකින්නට ලැබෙනවා. දරුවන් සඳහා ලබා දෙන එකේ ඇල්කොහොල් අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේම සීනි, වර්ණක සහ රසකාරකත් මෙම ඖෂධයේ යොදලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා මේකේ ඖෂධ කිහිපයක් තියෙනවා. මේක පිරිටන් වගේ ඖෂධයක් ගත්තොත් තනි ඖෂධයක් තියෙනවා. නමුත් මෙම නිෂ්පාදනයේ ඖෂධ කිහිපයක මිශ්‍රණයක් විදිහට තමයි දකින්නට ලැබෙන්නේ. ඒ නිසාම මෙය පාවිච්චියට පෙර හොඳින් සොලවන්න. ඒක නිෂ්පාදකයා සඳහන් කරලා තියෙනවා. සමහර සිරප් වර්ග නම් ඇත්තටම හොඳින්ම දිය වෙනවා. නමුත් පුරුද්දක් වශයෙන් ඕනෑම සිරප් එකක් ලබා දීමේදී බෝතලය සොලවලා ලබා දෙන්න. එවිට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එසේ පුරුද්දක් ඇති කර ගැනීම සුදුසුයි. පෙනිකොෆ් ජූනියර් සිරප් එක ගත්තාම මිලිලීටර් 60ක් තමයි අඩංගු වෙන්නේ. මිල රුපියල් 404ක් වෙනවා. මිලිලීටර් 100 සිරප් එක ගත්තාම
රුපියල් 504ක් වෙනවා. මම මේ වීඩියෝ නිකුත් කරන්නේ 2024 ජනවාරි මාසයේ. දැනට පවතින මිල ගණන් තමයි මෙතන දක්වලා තියෙන්නේ. මෙම penny coffee syrup භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම කැස්ස සඳහා. මේක වියලි කැස්ස සඳහාත් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම සෙම සහිත කැස්ස සඳහාත් වෛද්‍යවරු ලබා දෙනවා දකින්න පුළුවන්. සෙම සහිත කැස්ස අවස්ථාවේදී වෛද්‍යවරු මෙම ඖෂධය සමග සමහරට වෙනත් ඖෂධත් ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගැළපෙන ඇන්ටිබයොටික් එකක් ප්‍රතිජීවක ඖෂධයක් ලබා දෙනවා දකින්න පුළුවන්. penny coffee junior syrup එක වයස අවුරුදු 1-12 අතර දරුවන්ට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම යම් අවස්ථාවකදී වෛද්‍යවරයෙක් වයස 1ට අඩු දරුවන්ට ලබා දුන්නත් ඒ ගැන කලබල වෙන්න එපා. ඒ වගේ මිලිලීටර් 100 සිරප් එක වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට සහ වැඩිහිටියන්ට ලබා දෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් දිනකට 3 වරක් තමයි ලබා දෙන්නේ. එහෙම වුණත් නිෂ්පාදකයා 4 වරක් වුණත් ලබා දෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. බොහෝ විට අපිට දකින්නට ලැබෙන්නේ දිනකට 3 වරක් ලබා දෙනවා. ඒ වගේම ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් PDF එක බලන්න. ඒකේ විස්තර අඩංගු වෙලා තියෙනවා. මෙතන මම දක්වලා තියෙනවා නිෂ්පාදකයා විසින් දක්වලා තියෙන අතුරු ආබාධ. යගේම සමහර අයට ඇති වෙන්න පුළුවන් උදරෙහි යම් වේදනාවක්, නිකන් ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් වැනි තත්ත්වයක්. අන්න ඒ වගේ වේදනාවක් ඇති වෙන්න පුළුවන් සමහර අයට. ඒ වගේම මෙම ඖෂධයේ නිෂ්පාදකයා දක්වලා තියෙන වයස අවුරුදු 1ට අඩු දරුවන්ට ලබා දෙන්න එපා කියලා. ඒ වගේම නොමේරු ලදරුවන්ටත් ගැබිනි මව්වරුන්ටත් ලබා ගන්න එපා කියලා දක්වලා තියෙනවා. මීට අමතරව ඔබට දැනගන්න අවශ්‍ය නම් PDF එකේ දක්වලා තියෙනවා අවස්ථා කිහිපයක්. හොඳයි, මේ වීඩියෝවෙන් යමක් දැනගන්න ඇති. අනික් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අලුත් වීඩියෝ ලබා ගන්න subscribe වෙන්න. අලුත් වීඩියෝකින් හමු වෙමු. ආයුබෝවන්.